මේ රැඳිලා ඉන්නේ ශ්‍රී ලංකාවේ තියෙන තවත් සුන්දරම දොළ පාරක් ළඟ. ඇත්තටම දොළ පාරේ. ඔබ මීට ඉස්සෙල්ලා වීඩියෝ ගොඩාක් නරඹුවා. දියාලි ගොඩාක් ලස්සන දියාලි ගොඩක් නරඹුවා. ඒ සියල්ලම පිටලා තියෙන්නේ මෙන්න මේ දොළ පාරේ. ඔබට පේනවා ඇති ඔබ දකින්න ඇති කොච්චර සුන්දර ස්ථානද කියලා. එතකොට මේ දොළ මාර්ගය පිටලා තියෙන්නේ කෑගල්ලු දිස්ත්‍රික්කයේ ධර්ණීගල ප්‍රදේශයේ. ධර්ණීගල ප්‍රදේශයේ බොරලංකඩ ග්‍රාම නිලධාරී වසමේ තමයි. බොරලංකඩ ග්‍රාම නිලධාරී වසමේ කිව්වට ඇත්තටම බොරලංකඩ ග්‍රාම නිලධාරී වසමේ මායිම්ම තමයි මේ සුන්දර දොළ පාර පිටලා තියෙන්නේ. ඔබ දැනටමත් දන්නවා බොහෝ අය නරඹන්න එනවා කහනාවිට ප්‍රදේශයේ කහනාවිට දියඇල්ල. ඒකට කහනාවිට දියඇල්ල කියලා කියන්නේ මේ දොළ මාර්ගයේ පහළ කොටස. අපි ඉන්නේ මේ දොළ මාර්ගයේ ඉතාම ඉහළ කොටසේ. උඩම කොටසේ. මේ දොළ මාර්ගය ආරම්භ වෙන්නේ කූපකන්ද කියන රක්ෂිත වනාන්තරයෙන් විශාල රක්ෂිත වනාන්තරයක්. ඒ වනාන්තරයෙන් තමයි ආරම්භ වෙන්නේ. එතකොට ආරම්භ වෙලා පහළට ගලාගෙන ඇවිල්ලා මේ දොළ පාර දෙහියොයිට ප්‍රදේශයෙන් අවසාන වෙනවා. ඔබ අර කහනාවිට දියඇල්ල නරඹන විට ඇත්තට මේ කහනාවිට දියඇල්ලට කියන නම අහලත් නැතුව ඇති සමහරට අහලත් ඇති. ඒ නමට කියන්නේ බල්ලා මූණ දියඇල්ල කියලා. බල්ලා මූණ දියඇල්ල. එතකොට ඒ දියඇල්ල හා සමානවම සුන්දර දියඇලි ගණනාවක් මේ දොළ පාර දිගේ උඩහාට එනකොට ඔබට දකින්න පුළුවන්. ඒ වගේම නෑමට සුදුසු නාන්න ඉතාමත් සුදුසු ස්ථාන ගණනාවක් තියෙනවා. ඉතින් ඔබ නිවාඩු පාඩුව ගත කරන වෙලාවක ඔබේ නිවාඩුව සබාදහමත් එක්ක විඳින්න සබාදහමේ සුන්දරත්වය විඳින්න මේ දොළ පාරට එන්න. ඇවිල්ලා මේක සුන්දරත්වය මේ දොළ පාරේ තියෙන මේ පරිසරයේ තියෙන අපූර්වත්වය විඳ ගන්න. ඉතින් අපි මේ වගේ වීඩියෝවක් තව ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා මේ දොළ පාරේ තවත් පහළ කොටස සම්බන්ධව.